මාස 3ක් පුරාවට මුළු ලංකාව පුරාම විවිධ පළාත්වලින් විවිධ දිස්ත්‍රික්කවලින් අපිත් එක්ක එකතු වුණ පුංචි දරු පැටව් දෙමව්පියන් මේ හැමෝම එකතු කරගෙන ඉංග්‍රීසි කෝච් දිල්හාරා මම ඒ වගේම තමයි පත්මි සුරේෂි අපේ ආදරණීය ගුරුතුමිය අපි දෙන්නම එකතු වෙලා එක වැඩසටහනක් විදිහට හරිම ලස්සනට අති සාර්ථකව කරගෙන ආවා දෙක ශ්‍රේණිය නැත්නම් grade 2 පදනම් පාඨමාලාව ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එක. ඉතින් මාස 3ක් කිව්වට මාස 3මාර කාලයක් අපි දැන් අධ්‍යයන කටයුතු කරමින් පවතිනවා. අපිට ප්‍රශ්නයක් වෙච්ච ඉංග්‍රීසි නැත්නම් ඉංග්ලිෂ් අපේ දරු පැටවුන්ට මේ පුංචි දුවල පුතාලට ප්‍රශ්නයක් නොවෙන්න අම්මා තාත්තා දෙමව්පියන් විදිහට මොනවද කරන්න ඕනි මින් ඉදිරියට සහ ගුරුවරියක් විදිහට මාස 3ක් වගේ ලොකු කාලයක් පුරාවට මාත් එක්ක හරිම ආදරෙන් සින්දු කියලා නටලා කතා කරලා ඒ වගේම ක්‍රියාකාරකම් ගොඩාක් කරලා මාත් එක්ක පියවරෙන් පියවර ඉගෙන ගනිමින් ආපු මගේ දුවල පුතාලා පුංචි පැටව වෙනුවෙන් මම මොනවද ඉදිරියේදී කරන්න සැලසුම් කරලා තියෙන්නේ කියලා කතා කරන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් අම්මා තාත්තා චුටි පැටව එක්කම මේ වීඩියෝ එක මේ කෙටි වීඩියෝ එක අවසානය වෙනකන් බලන්න කියලා මම ආරාධනා කරනවා. අනිවාර්යෙන්ම වැදගත් යමක් ඔබේ ජීවිතයට එකතු වේවි. අම්මා තාත්තා චුට්ටක් මතක් කරලා බලන්න ස්කූල් යන කාලේ ඔයා පාසල යන කාලේ මේ ඉංග්‍රීසි සම්බන්ධයෙන් නැත්නම් ඉංග්ලිෂ් කියන මේ ලැන්ග්වේජ් එක සම්බන්ධයෙන් ඔයාලට තියෙන අත්දැකීම කොයි වගේද? ඔයාගේ එක්ස්පීරියන්ස් එක කොයි වගේද? දැන් මේ ප්‍රශ්නේ අහුවාම ගොඩක් අම්මලා තාත්තලා බහුතරයක් දෙන්නේ මෙන්න මේ වගේ උත්තර. අයියෝ ටීචර් ඉංග්ලිෂ් තමයි මං වැඩිපුරම කට් කරපු පීරියඩ් එක ස්කූල් එකේ. නැත්තම් ටීචර් මම ඉංග්ලිෂ් සබ්ජෙක්ට් එක මම ෆේල්. නැත්තම් අයියෝ ටීචර් ඒ කාලේ නම් මාරම නීරසයි ඉංග්‍රීසි. හැබැයි පස්සේ අපිට තේරුණා ඉංග්‍රීසි ඕනි කියලා. ඉතින් පස්සේ ගොඩක් වැඩ කරලා අමාරුවෙන් දැන් චුට්ටක් කතා කරන්න පුළුවන්. දැන් උත්සාහ කරගෙන යනවා කතා කරන්න. ඉතින් මෙන්න මේ වගේ අදහස් තමයි ගොඩක් කලාවට මගේ වැඩිහිටියන් සඳහා මම කරන වැඩසටහන වලදී මට දෙමව්පියන්ගෙන් අහන්න හම්බ වෙන්නේ. ඉතින් අපේ අත්දැකීම් ඔය වගේනේ ස්කූල් යන කාලේ පාසලේදී මේ ඉංග්‍රීසි කියන දේ අපිට හරිම නීරස දෙයක් වෙලා තිබුණේ. බහුතරයකගේ අත්දැකීම ඔන්න ඔය වගේ. කල්පනා කරලා බලන්න ඔයාගේ ෆර්ස්ට් ජොබ් ඉන්ටර්විව් එක පොර නොසන්සුන්කමක් අනිවාර්යෙන් තියෙන්නේ නැති. මොකද ගොඩක් වෙලාවට ජොබ් ඉන්ටර්විව් එකට අපි ෆේස් කරන්නේ ඉංග්‍රීසි වලින්. එතනින් එහාට ප්‍රොමෝෂන් එකක් ගන්න ගියාම වර්ක් ප්ලේස් එකේ ඔයා වැඩ කරන තැන ආපහු ඉංග්‍රීසි වුණා නේද? ඒ වගේම දැන් නම් ගොඩක් කට්ටියගේ සිහිනය තමයි හොඳ ලිවිං ස්ටෑන්ඩඩ් එකක් තියෙන විදේශ රටක තමන්ගේ දරු පැටවුන් එක්ක තමන්ගේ අනාගතය තමන්ගේ පවුලේ අනාගතය ගොඩනගා ගන්න එක. ඉතින් මේකට කොච්චර ක්වොලිෆිකේෂන්ස් තමන් ගාව තිබුණත් ආයෙත් අපිට ඉංග්‍රීසි වුණා නේද? ඉතින් මේ හැම තැනකදීම සමහර ලාවට ඔයාලට ලියන්න පුළුවන්. කියව ගන්නත් පුළුවන්. ඔය සමහර ලාවට WhatsApp message එකක් දාන්නෙත් ඉංග්‍රීසි වලින්. ප්‍රශ්නේ තමයි ලස්සනට ස්මූත් ෆ්ලෝ එකක් එක්ක හොඳ කොන්ෆිඩන්ස් එකක් ඇතුව විශ්වාසයක් ඇතුව චතුර විදිහට ඉංග්‍රීසි කතා කරන එක. නැත්නම් ඉංග්‍රීසි සංවාදයක් කන්වර්සේෂන් එකක් මැනේජ් කරගන්න එක. ඉතින් අපේ කතාව ඔහොම යද්දී අපේ පුංචි පැටව ලොකු වෙනකොට මේ ලෝකෙ මොන වගේ වෙලා තියෙද? තව අවුරුදු 18කින් 20කින් එයාලා තරම් කරන්නේ මේ ලංකාව එක විතරක් නෙමෙයි. එයාලා තරම් කරන්නේ ලෝකයක් එක්ක. දියුණු වෙච්ච ලෝකයක් එක්ක. ඒ දියුණු වෙච්ච ලෝකයේ එයාට එන්නේ ගෝලීය අභියෝග. දෙමව්පියන් විදිහට ඔබට ඒක දැම්මම තේරිලා ඇති. ඉතින් මේ ගෝලීය අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙන්න අපි අඩියක් පස්සට ගත්ත තැනදී අපේ දරුවෝ පස්සට යන්න හොඳ නෑ නේද? අපිට කරදරයක් වෙච්ච ඉංග්‍රීසි, අපිට නීරස වෙච්ච ඉංග්‍රීසි අපේ දරුවන්ට එහෙම වෙන්න දෙන්න ඕන නැහැ. ඒක යාට ලොකු බර්ඩන් එකක් විදිහට දැනෙන්නවත් දෙන්න අවශ්‍ය නැහැ. හේතුව තමයි එයාලා තාම ඉන්නේ හරිම වාසනාවන්ත අවධියක. එයාලා තාම ඉන්නේ එයාලා බහ තෝරන වයසේ. මේ වයසේදී හරි පැහැදිලිව, හරි නිර්වුල්ව, ඒ වගේම තමයි ප්‍රායෝගිකව භාෂාවක් එයාගේ ඔළුවට වැටුනොත් හරි ලේසියෙන් ඉක්මනින් ටට්ටක් ගාලා දේවල් අල්ල ගන්නවා, වචන අල්ල ගන්නවා, වාක්‍ය ගොඩනගනවා. ඇත්තටම ඉංග්‍රීසි කතා කරන්න වටපිටාවක් අපි හදලා දුන්නොත් එයා ඇත්තටම කතා කරන්න පටන් ගන්නවා.
ඉතින් මේ ගත වෙන්නේ ඔබේ දරුවාගේ අන්න ඒ වටිනා වයස, ඒ රත්තරන් වයස. ඉතින් අම්මා තාත්තා මේක අපි පරිස්සම් කරගන්න ඕනි. මොකද මං කලින් කිව්වා වගේ ඉදිරියට කළ යුත්තේ පාසලේ අනිත් සෑම විෂයක් වගේම මේ ඉංග්‍රීසි කියන්නේ හැබැයි විෂයක් නෙමෙයි අම්මා තාත්තා. අපි වරද්දගත් එක තැනක් තමයි අපි ඉංග්‍රීසි දැක්කේ විෂයක් විදිහට. හැබැයි ඇත්තටම ගත්තොත් මේක භාෂාවක්. හරිම පහසු භාෂාවක්. සිංහල වගේ ලෝකේ පිළිගැනුණු හරි සංකීර්ණ භාෂාවක් කතා කරන අපිට මේ ඉංග්ලිෂ් ලැන්ග්වේජ් එක කියලා කියන්නේ හරි පහසුවෙන් එකම විදිහක රටාවන් කීපයක් තුලින් වාක්‍ය ගොඩනගෙන අදහස් කතා කරන්න පුළුවන්. හරි ලස්සන කතා කරන්න පුළුවන්. ඒ වගේම හරි ලස්සනට දේවල් ප්‍රකාශ කරන්න පුළුවන් භාෂාවක්. ඒ වගේම තමයි 2025 අපි මේ අද ඉන්න මේ දවස් වෙනකොටත් ඉංග්‍රීසි කියන්නේ ග්ලෝබල් ලැන්ග්වේජ් එකක්. අද වෙද්දී ලෝකේ වාණිජ්‍ය කටයුතු, උසස් අධ්‍යාපන කටයුතු, සංනිවේදන කටයුතු, පාරිශ්‍රණ කටයුතු මේ හැමදේම සිද්ධ වෙන්නේ රටවල් සුළු ප්‍රමාණයක් ඇරුණාම අනිත් සෑම රටකම ඉංග්‍රීසි වලින්. ඉතින් අම්මා තාත්තා දරුවගේ ජීවිතය වෙනුවෙන් කරන වටිනම ආයෝජනයක් බවට අද වෙද්දී දරුවගේ ඉංග්‍රීසි භාෂා හැකියාවන් වර්ධනය කරන්න ඔබ කරන ආයෝජනය, ඔබ කැප කරන කාලය රන් හා සමාන වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඔයා දන්නවද මේ වැඩසටහන ආරම්භ කරන අවස්ථාවේ මට තිබුණු ලොකු ආසාවක් තමයි අපේ ලංකාවේ ලෝකල් සිලබස් එක සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්න. විශේෂයෙන්ම රජයේ පාසල්වල අපේ පුංචි දරුවෝ පැටවෝ ඉන්නවානේ. මතයක් තියෙනවා අපෝ ගවර්න්මන්ට් ස්කූල්ස් වල ළමයින්ට ඉංග්‍රීසි කතා කරන්න බෑ. එයාලගේ ඉංග්‍රීසි අවුල්. මෙන්න මේ මතය, මේ මයින්ඩ්සෙට් එක වෙනස් කරන්න ගුරුවරයෙක් විදිහට මට ලොකු ආසාවක් තිබුණා. ඒ වගේම තමයි මට ලොකු විශ්වාසයක් තිබුණා මට ඒ දේ කරන්න පුළුවන් කියන එක. මොකද හේතුව මමත් ඒ විදිහට මේ වගේම අවුරුදු 13ක් පුරාවට නර්සරි එකේ ඉඳලා උසස් පෙළ දක්වාම සිංහල මාධ්‍යෙන් ලෝකල් සිලබස් එකෙන් අධ්‍යාපන කටයුතු කරපු කෙනෙක්. හැබැයි මගේ උසස් අධ්‍යාපන කටයුතු වලදී ඒ වගේම වෘත්තීය ජීවිතයේදී සහ ඉන් ඉදිරියට හරි මහන්සි වෙලා වැඩ කරලා පුහුණු වීම කරලා ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක හදාගත්ත කෙනෙක්. ඒ වගේම අද වෙද්දී මුළු ලංකාව පුරාම සහ විදේශ රටවල් වල වාසය කරන ශ්‍රී ලාංකික වැඩිහිටියන් ඒ වගේම තමයි පුංචි දරුවෝ විශාල ප්‍රමාණයකට අතිසාර්ථක ලෙස ප්‍රතිඵල සහිත ලෙස මා විසින්ම සම්පාදනය කරන වැඩසටහන් හරහා ඒ විතරක් නෙමෙයි YouTube, Facebook කියන මේ social media platforms හරහා හරි පැහැදිලිව පිළිවෙලට නිවැරදි ඉංග්‍රීසි දැනුමක් ලබා දෙන ඒ වගේම ඉංග්‍රීසි ලැන්ග්වේජ් ස්කිල්ස් වැඩිදියුණු කරගන්න උපකාර කරන ගුරුවරයෙක්. ඉතින් මා විශ්වාස කරලා අපි කරපු වැඩේ ගැන විශ්වාස කරලා මේ මාස 3මාර කාලයක් පුරාවට අපිත් එක්ක අපේ පුංචි පැටව ඒ වගේම තමයි අපේ දෙමව්පියෝ අම්මා තාත්තා ඔයාලා හැමෝම එක පවුලක් වගේ අපි හැමෝම එකතු වෙලා වැඩ කරා. නොමිලේ පැවැත්වුවා කියලා ගුණාත්මක බව අතින් කිසිම අඩුපාඩුවක් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපේ පද්මි සුරේෂි ගුරුතුමිය. මම ඉතාම ගරු කරන ආදරය කරන දක්ෂ ගුරුතුමියක්. ඉතින් ඇය මම අපි දෙන්නම ගුණාත්මක භවයේ කිසිදු අඩුවක් කිසිදු වෙනසක් මේ ප්‍රෝග්‍රෑම් එක තුළ අපි කරලා නැහැ. අපි හෘද සාක්ෂියකට සාක්ෂි දරනවා. ඒ නිසාම තමයි අද මේ වීඩියෝ එක ඔයාලා නරඹන්නේ. ඉතින් පොරොන්දු කාලයටත් වඩා වැඩි කාලයක් අපි තාමත් දරුවන් එක්ක වැඩ කරමින් යනවා. ඉතින් මේ වැඩසටහන හරහා අපිට අවශ්‍ය උනේ මේ පුංචි පැටවු අවුරුදු 7ක වගේ වයසේ ඉතින් මේ පුංචි දරුවෝ 2 ශ්‍රේණියේ ඉඳලා 3 ශ්‍රේණිය, 4 ශ්‍රේණිය, 5 ශ්‍රේණිය අපි කිව්වොත් ප්‍රාථමික අධ්‍යාපන අවධිය. මේ අවධියේදී ඔවුන් තුළ අපි ගත්තොත් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ඒ සම්බන්ධයෙන් තිබිය යුතු මූලික දැනුම නැත්තම් පදනම හරි සාර්ථකව ගොඩනගා දෙන එක තමයි අපේ අරමුණ උනේ. ඉතින් මං හිතනවා ඒක වෙනුවෙන් අපි සාර්ථකව වැඩ කටයුතු කරගෙන යනවා. භාෂාවක් විදිහට ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක කතා කිරීමේදී දරුවෙක් තුළ මුලින්ම තියෙන්න ඕනේ මේ අකුරු වලින් නිපද වෙන ශබ්ද සම්බන්ධ අවබෝධය. ඒ වගේම තමයි එදිනෙදා මේ පුංචි පැටියාගේ වයසට අනුව එයාට කතා කරන්න පටන් ගන්න පුළුවන් ලස්සන ඉංග්‍රීසි වාක්‍ය රටාවන්. ඒ වගේම තමයි 2 ශ්‍රේණියේ පුංචි දරුවන්ට රජය විසින් හඳුන්වා දුන්නු
පාසල් විෂය නිර්දේශයට අදාළව ආවරණය විය යුතු විශේෂ පාඩම් ඒ අනුසාරයෙන් vocabulary lessons, sentence patterns මේ දේවල් ලස්සන ගීත ක්‍රියාකාරකම් මේ දේවල් එක්ක අපි ආවරණය කරගෙන ආවා. ඉතින් මේ වැඩසටහන දැනටමත් ඔබ දාන්න විදිහට මේ මාසයේ ජූනි මාසයේ 30 වෙනිදායින් අපි නිල වශයෙන් අවසන් කරනවා. ඉතින් එතනින් එහාට දෙමව්පියන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ස්කූල් එකේදී නැත්නම් පාසලේදී පුතාලට ඉගෙන ගන්න තියෙනවා ඉංග්‍රීසි භාෂාවට අදාළව සිලබස් එකක්, විෂය නිර්දේශයක්, පාඩම් මාලාවක්. ඉතින් ඒ යටතේ පුතාලට පාසලෙන් ලබා දෙන පෙළපොත නැත්නම් අපි කියනවා ටෙක්ස්ට් බුක් එක කියලා අදාළ නැත්නම් පාසල් පෙළපොතට අදාළ වැඩ කටයුතු ටික එතනින් පුතාගේ මනින්න නිපුණතාවයන් ටික පුතාට පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම තමයි පාසලෙන් දෙන ගෙදර වැඩ homework මේ ටිකත් ලස්සනට කරගෙන යන්න පුතාට විශ්වාසයෙන් තනියම අවබෝධයෙන් යුතුව කරන්න පුළුවන් වෙන්න ඕනි. ඒ විතරක් නෙමෙයි පාසලේදී පුතාගේ දැනුම් මට්ටම මැනගන්න පාසල් වාර විභාග ඒ වගේම තමයි පාසලේදීත් පුතාගේ දැනුම් මට්ටම පරීක්ෂා කරන්න පුතාට වාර විභාගවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මෙතනදී තමන්ගේ දරුවා මේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට හොඳ ලකුණක් ලබා ගැනීමත් දෙමව්පියන් විදිහට අපි හැමෝටම තියෙන ලොකු අවශ්‍යතාවයක්. හැබැයි මේ හැමදේම දරුවා කරන්නේ කටපාඩම් කරලා නම් නැත්තම් රොබෝ කෙනෙක් වගේ යාන්ත්‍රිකව නම් එතනින් දරුවාගේ ඉංග්‍රීසි ස්පීකින් ස්කිල්ස් නැත්තම් කතන හැකියාවන් වර්ධනය වෙන්න කිසිම දායකත්වයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ පදනම් පාඨමාලාවෙන් පස්සේ මම ඊළඟට තබන පියවර තමයි දරුවන්ට මේ පාසල් පෙළපොතට අදාළ පාඩම් මාලාව හරිම ඉන්ටරෙස්ටිං විදිහට හරි විනෝදයෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් එක්ක වැඩ කරමින් අවබෝධයෙන් ඉගෙන ගන්න ලස්සන පරිසරයක් නිර්මාණය කරලා දීලා වැඩ කරලා අපි එකතු වෙලා ඇක්ටිවිටීස් කරලා ක්ලාස් එකේදී කතා කරලා පුතා ස්කූල් යනකොට මේ ටෙක්ස්ට් බුක් එක සම්බන්ධ කිසි ප්‍රශ්නයක් ඔයාට නැති වෙන්න. ආගේ වර්ක් බුක් එකේ වැඩ ටික ලස්සනට කම්ප්ලීට් වෙලා තියෙන්න. මං හැම වෙලෙම කියනවා වගේ අවබෝධයෙන් යුතුව දේවල් කරන්න දැනගෙන කරන්න පුතා පුළුවන් කෙනෙක් බවට පත් කරන්න අපේ ස්මාර්ට් ඔන්ලයින් ඉංග්‍රීසි ක්ලාස් එක ආරම්භ කරනවා. විතරක් නෙමෙයි මං කලින් කතා කරා වගේ අපිට තියෙන ලොකුම ගැටලුව තමයි ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් තියෙන ලොකුම ගැටලුව තමයි කතා කරන එක ස්පීකින්. ඉතින් මේ ඔන්ලයින් ඉංග්‍රීසි ක්ලාස් එකේ අම්මා තාත්තා කොටස් දෙකක් තියෙනවා. ප්‍රධාන වශයෙන් පළවෙනි අංගය තමයි දරුවාගේ පාසල් පෙළපොත විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම පිළිවෙලට ආවරණය කරනවා. දෙක ශ්‍රේණියේ වැඩ කටයුතු ටික අපි අවසන් කරමින් ගිහිල්ලා ඊට පස්සෙ අපි තුන ශ්‍රේණියේ පෙළපොත අදාළ කාලයේදී සාකච්ඡා කරන්න, ඇක්ටිවිටීස් කරන්න, පුහුණු වෙන්න, ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි ඊළඟ කොටස නැත්නම් ඊළඟ අංගය තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නය ඉංග්‍රීසි කතා කරන එක. ඔන්න ඕකට සොලියුෂන් එකක් විදිහට මම ඇතුළත් කරලා තියෙන ස්පෝකන් ඉංග්‍රීසි පාඩම් මාලාව. ඉතින් මේක පාසල් පෙළපොතට අමතරව අපි ඉගෙන ගන්න පාඩම් මාලාවක්. ඉතින් ඒකේ අන්තර්ගතය කොච්චර විශේෂද කියලා මම පැහැදිලි කිරීමක් ඊළඟට කරන්නම්. ඉතින් ඉංග්‍රීසි කෝච් දිල්හාරා මම විසින් පවත්වන මේ ඔන්ලයින් ඉංග්‍රීසි ක්ලාස් එක අපි ස්ටාර්ට් කරන දවස තමයි ජූලි මාස 4 වෙනි සිකුරාදා දිනේ. ෆ්‍රයිඩේ පුතාලට පුරුදු දවසේ පුරුදු වෙලාවටම සවස් 6 සිට 8 දක්වා අපි වැඩ කටයුතු කරන්න ආරම්භ කරනවා. ජූලි 4 වෙනිදා තමයි අපේ ආරම්භක දිනය වෙන්නේ. ඉතින් මේ වැඩසටහනට සම්බන්ධ වෙන හැම දරුවෙක්ටම හැම චූටි පැටියෙක්ටම මම විසින් විශාල කාලයක්, විශාල ශ්‍රමයක්, විශාල අවධානයක්, වටිනාකමක් දීලා ඒ වගේම ලොකු අධ්‍යයනයකින් පස්සේ නිර්මාණය කරපු, සම්පාදනය කරපු මේ වටිනා පොත් කට්ටලය ඔබට මම ලබා දෙනවා. ඉතින් මේ පොත් කට්ටලය හරහා හරි ආසාවෙන් පුතාලට ක්ලාස් එකේ වැඩ කරගෙන යන්න ටීචර් පරිසරය හදලා දෙනවා. ඉතින් මේ වැඩසටහනේ පෙළපොතට අමතරව අපි කතා කරන ස්පෝකන් ඉංග්‍රීසි පාඩම් මාලාවේ
කොටස් කීපයක් තියෙනවා. පළමු කොටස තමයි පුතාලගේ vocabulary building. ඒ කියන්නේ පුතාලගේ වාග්මාලාව නැත්තම් පුතා කොච්චර වචන දන්නවද? අපිට වචන ඕනනේ ඉංග්‍රීසි කතා කරන්න නේද? ඉතින් පුංචි පැටියාගේ වයසට ගැලපෙන විදිහට විවිධ මාතෘකාවන් ගණනාවක් ඔස්සේ පුතාගේ vocabulary එකට වචන එකතු කරන්න, මේ වචන පුතාට කියවන්න පුළුවන් වෙන්න, ශබ්ද කරන්න පුළුවන් වෙන්න, වාක්‍යයක් තුල භාවිතා කරන්න පුළුවන් වෙන මට්ටමට අපි මේ වැඩසටහනේදී කතා කරනවා. ඉතින් මේ පුතාලට පෙන් තියෙන්නේ ඒ කොටසට අදාළව පුතාගේ අතට ලැබෙන එක පොතක්. ඒ වගේම තමයි අපි දෙක ශ්‍රේණී පදනම් පාඨමාලාවේදී ආරම්භ කළා ඉංග්‍රීසි ලෙටර්ස් වල ඉංග්‍රීසි අකුරු වල ශබ්ද හඳුනා ගැනීම. ඉතින් මේ ඉංග්‍රීසි ලෙටර්ස් වල තියෙන මැජික් එක, මේ ශබ්ද අනුසාරයෙන් අපි කොහොමද වචන හදාගන්නේ? දිග වචන කොහොමද හදන්නේ? වචනයක් දැක්කම ඒක රීඩ් කරන්නේ, කියවගන්නේ කොහොමද? වචනයක් ඇහුනහම පුතා කොහොමද ඒක ලියන්න අකුරු ගලපගන්නේ? මේ අවබෝධය පුතාට ලබා දෙන්න අපි sound and sentence magic කියන කොටසත් එකතු කරලා තියෙනවා මේ ක්ලාස් එකට. ඉතින් ඒ සඳහා පුතාට ලැබෙන්නේ මෙන්න මේ වගේ හරි අපූර්ව පොතක්. මේ පොතේ පියවරෙන් පියවර කොහොමද පුතාලා ඉංග්‍රීසි අකුරු වල ශබ්ද, අකුරු දෙකේ වචන, අකුරු තුනේ වචන, ඊට පස්සෙ මේ වගේ වාක්‍ය නිර්මාණය කරන ආකාරය, මේ හැමදේම සම්බන්ධයෙන් පුතාට හොඳ පුහුණුවක් ටීචර් ක්ලාස් එකේදී ලබා දෙනවා. වැදගත්ම කාරණාව තමයි අපි ක්ලාස් එකේදී කරන ස්පීකින් ඇක්ටිවිටීස්. පුංචි පැටවුන්ට තමන්ගේ පන්තියේ තමන්ගේ යාළුවොත් එක්ක, ක්ලාස්මේට්ස්ලත් එක්ක ලයිව් සජීවීව මම දෙන ක්‍රියාකාරකම් ඔස්සේ ඇත්තටම ඉංග්‍රීසි කතා කරන්න මම අවස්ථාව හදලා දෙනවා. අම්මා තාත්තටත් පුළුවන් ළඟ ඉඳලා අධීක්ෂණය කරන්න අපි කොහොමද ඒ දේවල් කරන්නේ කියන එක. ඉතින් ස්පීකින් ඇක්ටිවිටීස් හරහා මගේ බලාපොරොත්තුව තමයි හැම දරුවෙක්ටම ඉංග්‍රීසි වලින් කතා කරන්න අවශ්‍ය කරන පරිසරය හදලා දෙන එක. මොකද අම්මේ තාත්තේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපි කතා කරද්දී අපි හිතන්නේ සිංහලෙන්. හැම වචනෙම ඔලුවට එන්නේ සිංහලෙන්. මුලින්ම කල්පනා වෙන්නේ සිංහලෙන්. පස්සේ තමයි අපි ඔලුව ඇතුලෙන් ට්‍රාන්ස්ලේට් කරලා කන්වර්ට් කරගන්න ඉංග්‍රීසි වලට. ඉතින් ඔතන පොඩි කාලයක් වැය වෙනවා. අපි ගාල පැකිලෙනවා. අපේ ෆ්ලෝ එක නැති වෙනවා. ප්‍රශ්න ගොඩයි. ඉතින් මේ ප්‍රශ්නට විසඳුමක් විදිහට පුංචි කාලේ ඉඳලම දරුවන්ට ඉංග්‍රීසි වලින් හිතන්න පුළුවන් ඒ මයින්ඩ්සෙට් එක, ඒ විශ්වාසය, බය නැතිකම හදන අතරම ඒක සම්බන්ධයෙන් ප්‍රායෝගික පුහුණුවක් එයාට ලබා දෙන්න තමයි අපි ක්ලාස් එකේදී මේ ඇක්ටිවිටීස් කරන්නේ. මම ඔවුන් සමග කතා කරනවා ඉංග්‍රීසි වලින්. ඒ වගේම තමයි පුංචි පැටව එයාලගේ යාළුවොත් එක්ක ක්ලාස් එකේදී කතා කරනවා. ඉතින් මම ඊළඟට දානන් පොඩි උදාහරණ ටිකක් කොහොමද අපේ ජූනියර් ස්පෝකන් ඉංග්‍රීසි පාඨමාලාවන් සමග සම්බන්ධ වෙච්ච පුංචි දරුවෝ පාඨමාලාව අතරතුරදී කොහොමද එයාලා ඉංග්‍රීසි වලින් කතා කරේ කියන එක පොඩි අදහසක් ගන්න මම එකතු කරන්නම් වීඩියෝ ක්ලිප්ස් කීපයක්. Samara. Yes. All right. So, what about Samara's hobbies? Do you know anything about your friend's hobbies? She likes to read books. So she likes to read books. What about you? I What about your like hobbies? my hobbies are gardening and taking care of my pet. Your pet. Yes. Okay. So, do you have a pet cat or a pet dog? I have a pet dog. Dog. Okay. So, can you tell me two things about your pet dog? Uh, First, tell me its name. my pet dog's name is Siba. Mm-hmm. He is very cute. Very cute. Okay. So, Pute. Okay. See you. Good night. See you, teacher. Thank you. Bye. Okay. Goodbye. Good night, You're teacher. most welcome. Good night. He is 7 years old. Okay. And he's 7 years old. What about you? I'm 11 years old. You're 11 years old. In Yeah. which grade are you, Pute? In which grade are you? I'm in grade 6. Grade 6. Okay. Do you know anything about that? Yeah, she's an English teacher. She's an English teacher. Really? Okay. So what's the school? Kakira Model Primary School. Okay. She must be helping you a lot at home Yeah, to improve your English. Yeah. I learn I learn 9 subjects
and at school. At school. Okay, good job. Come I home. come home. Okay, then. I take a bath. Mm-hmm. After After I that. play with my friends. Okay, that's nice. Senuri can ask. We have Dulnita. Senuri can ask Dulnita any question. Keep it simple, small question. Dulnita, it's your turn to answer. Where are you from, Dulnita? I am from Sri Lanka, but I am now in Finland. Adjectives. You can tell us My anything about best your friend best friend. name is Nadula. Mhm. He has a big house with a small garden. I play Okay. cricket with him every day. He is allergic to peanut butter. His Really? pet is a dog. Uh-huh. Its color is black and white. පුතා මොකද කරන්න මේ වෙලාවේ? I am sitting for the English test exam. All right. Good job. Good job. Or you can say I'm taking a test now. අපි පුතේ ටෙස්ට් එකක් ගන්නවා. My hobbies are gardening and collecting stamps. My hobby is gardening. Really, I want to see Helit's garden. Sunday evening, in Sunday evening. Yes. Okay, I got that. So you are staying with whom in Kandy? I actually staying with my mother and my brother and my dad is staying in Nuwara. When I can't go to school, she give some homework to me, and I have a sister. Is she elder or younger to you? She is younger than me. She's younger than you. Okay. In which grade is your sister? She is in grade 2. Bye. Okay, bye. Good night, teacher. Good night. Okay. ඉතින් මේ බුක් එක විශේෂ ක්‍රියාකාරකම් අඩංගු පොතක්. ඉතින් මේ බුක් එකේ පුතාගේ වයසට ගැලපෙන විදිහට ඒ වගේම තමයි පුතාගේ පාසල් පෙළ පොතේ පුතාට තියෙන පාඩම් මාලාව ප්‍රැක්ටිස් කරන්න පුළුවන් වෙන විදිහට ඒ අනුසාරයෙන් නිර්මිත ඇක්ටිවිටීස් රාශියක් මේ පොතේ අන්තර්ගත වෙලා තියෙනවා. පුතාලට හරි ආසාවෙන් වැඩ කරන්න පුළුවන්. ඉතින් මේ බුක්ස් පරිහරණය කරන්නේ කොහොමද? මේ හරහා කොහොමද පුතාලගේ ඇක්ටිවිටීස් ටික කරන්නේ සාර්ථකව කියන දේ සම්බන්ධයෙන් දරුවන් වගේම දෙමාපියන්වත් ක්ලාස් එක අතරතුරේදී ටීචර් අපේ ෆ්‍රී ප්‍රෝග්‍රෑම් එකේදී කළා වගේම දැනුවත් කරනවා. ඒ වගේම පාසලේ පැවැත්වෙන වාර විභාගවලට අදාළව ටර්ම් ටෙස්ට් ප්‍රෙපරේෂන් එකත් ක්ලාස් එකේ වෙනම විශේෂාංගයක් විදිහට මම එකතු කරලා තියෙනවා. ඉතින් ඒකත් මම හිතනවා දෙමව්පියන්ට තියෙන ලොකු ප්‍රශ්නයකට විසඳුමක් වෙයි සහ ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මේ වැඩසටහන අපි ජූලි 4 ආරම්භ කරනවානේ. ආරම්භ කරලා අපි මුල් මාසයේ සාකච්ඡා කරන්න ඇත්තටම අපි පොරොන්දු පරිදිම අපි ඔබ අතට මේ සතිය සහ ඉදිරි සතිය අතරතුරදී ලබා දෙන ඔබ අතටපත් කරන අපේ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකට අදාළ මැගසින් එක අපි ඔබට ලබා දෙනවානේ. ඉතින් මේ මැගසින් එක ආශ්‍රයෙන් අපි මුල් මාසය තුල ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක් කරනවා. ඔබ අධ්‍යයන කටයුතු ඉදිරියට කරගෙන යනවා. ඊට පස්සේ ඔබ මේ අලුත් වැඩසටහන නැත්තම් අපේ ඔන්ලයින් ඉංග්‍රීසි ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙලා දෙවෙනි මාසය වන විට සම්බන්ධ වෙන ලියාපදිංචි වන සෑම දරුවෙක්ටම මේ වටිනා පොත් කට්ටලය බුක් සෙට් එක පුතාලට ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. ඉතින් මම දැන් එන්නේ විශේෂම කොටසට කොහොමද පුතාලා මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක නැත්නම් මේ ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙලා ටීචර්ත් එක්ක පුතාලාගේ ඉදිරි ඉංග්‍රීසි අධ්‍යාපන කටයුතු කරගන්න කියන එක දැනුවත් කරන්න. ඉතින් මාස 3ක් පුරාවට හරිම විශ්වාසයෙන් යුතුව මාත් එක්ක අත්වල බැඳගෙන හිටපු මගේ පුංචි පැටවුන්ට මගේ අම්මලා තාත්තලාට පොඩි තෑග්ගක් දෙන්න හිතුවා. ඒ තමයි මේ පාඨමාලාවට අඛණ්ඩව ලයිව් ආකාරයෙන් කියන සජීවීව හෝ රෙකෝඩින්ග්ස් නරඹලා සම්බන්ධ වෙච්ච අපේ දරු පැටවුන්ට gift එක මේ තෑග්ග අපි ලබා දෙන තීරණය කරලා තියෙනවා. වර්ෂයක් පුරාවට ඒ කියන්නේ 2025 ජූලි 4 වෙනිදා සිට 2026 ජූනි මාස දක්වා ජූනි 30ට පෙර ලියාපදිංචි වෙන ඔබ සියලුම දෙනාට
වර්ෂයක් පුරාවට අදන කටයුතු නිරත වීම සඳහා අපි අය කරන්නේ රුපියල් 5000ක් වගේ හරිම සුළු මුදලක් විතරයි. ඉතින් මේක ඔබට ලැබෙන අති විශේෂ අවස්ථාවක්. ඉතින් මෙතනදී මම ඊළඟට කියන්න ඕන දේ තමයි අන්තර්ජාතික මට්ටමේ ඉගැන්වීම් ක්‍රම භාවිතා කරලා ඒ වගේම තමයි මේ ස්මාර්ට් තාක්ෂණය භාවිතා කරලා මේ වගේ ස්මාර්ට් ඔන්ලයින් ක්ලාස් රූම් එකක විශාල කාර්ය මණ්ඩලයක සහයෝගය ඇතිව අපි ඇයි රුපියල් 5000ක වගේ මුදලක් අය කරලා ඔබේ දරුවට මම වර්ෂයක් පුරාවටම මේ වැඩසටහන පවත්වා නැත්නම් මේ ඉගැන්වීම් කටයුතු කරන්නේ ඇයි කියන ප්‍රශ්නය. ඉතින් මේකට පිළිතුර තමයි මට අවශ්‍ය වෙන්නේ ගුරුවරියක් විදිහට ලංකාව ගත්තහම අම්මේ තාත්තේ විවිධ ආර්ථික මට්ටම් වල දෙමාපියෝ ඉන්නවා, දරුවෝ ඉන්නවා. ඉතින් මම විශ්වාස කරන දෙයක් තමයි මේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ලංකාවේ සෑම දරුවෙක්ටම ලැබිය යුතුයි. ඒක සෑම දරුවෙක්ගේම අයිතියක් විදිහට මම විශ්වාස කරනවා. මොකද මේ රුපියල් 5000ක මුදල සමහර අම්මෙක් තාත්තෙක්ට හරි සුළු මුදලක් වුණාට තව අම්මලා තාත්තලා ඉන්නවා ටිකක් අපහසුවෙන් අමාරුවෙන් මේ මුදල හැබැයි තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයේ වටිනාකම දන්න නිසා වේදම් කරලා මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න බලාගෙන මම දන්නවා විශාල දෙමව්පිය පිරිසක් විශාල ඉල්ලීම් ප්‍රමාණයක් අපිට ගලාගෙන ආවා මේ මාස කිහිපේ පුරාවටම කවද්ද මේ වැඩසටහන පටන් ගන්න කියන එක අපේ විමසීම් කරලා උතුර නැගෙනහිර දකුණ ලංකාව පුරාම වෙසෙන දෙමව්පියෝ රාශියක් බලාගෙන ඉන්න පාඨමාලාවක්. ඉතින් මේ නිසා තමයි මේ වගේ මුදලකට වර්ෂයක් පුරාවට ඔබේ දරුවාගේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයේ වගකීම මම ගන්න තීරණය කරේ. ඉතින් මං හිතනවා ඒකට අම්මා තාත්තා මාත් එක්ක එකඟ වෙයි කියලා. ඉතින් වර්ෂයක් කියන්නේ මාස 12ක කාලයක්. ඉතින් ඔබට මතක නම් මාස 3මාරකට කලින් මාර්තු 15 වෙනිදා අපි මේ වැඩසටහන ආරම්භ කරද්දී පොරොන්දු විදිහටම මේ මාස 3 පුරාවට පොරොන්දු විදිහටම අපි ඔබෙන් කිසිදු මුදලක් අය කරන්නේ නැතුව තමයි අපි අපේ පුංචි දරුවන්ට ඉගැන්නුවේ. හරි ආසාවෙන් අපේ කටයුත්ත කරේ, හරි ආදරෙන්, හරි ආසාවෙන්. හැබැයි ඒ කටයුත්ත පිටිපස්සේ විශාල පිරිසක් එකට වෙහෙස වුණා. විශාල වියදමක් දරලා තමයි මේ ඔන්ලයින් ක්ලාස් රූම් එකක් ස්ටාර්ට් කරනවා කියන එක දිනකට විශාල පිරිවැයක් දරලා කාර්ය මණ්ඩල වැටුප් ඒ වගේම මෙහෙම දෙයක් සංවිධානය කරලා මෙතනට අවිල්ලා මම ඔබට ඉදිරිපත් කිරීම තමයි කරන්නේ. ඒ පිටුපස විශාල වෙහෙසක් තියෙනවා, වියදමක් තියෙනවා. ඉතින් මේ සියල්ල දරාගෙන තමයි අපි මේ අධ්‍යාපන සත්කාරය ඔබට ගෙනාවේ. ඉතින් අපි ආදරෙන් මේ පදනම දාලා දුන්න ෆවුන්ඩේෂන් එක හදපු පුංචි අපේ පැටව ටික එයාලා හරියට පුංචි පැල වගේනේ අපි වතුර ටික දාලා පොර ටික දාලා හරි ආදරෙන් මේ පැල ටික බලා ගන්න ඕනේ එයාලා රූස් එකස් විදිහට වර්ධනය වෙනකන්. ඉතින් පද්මිසි මම තීරණය කරපු විදිහට මේ ප්‍රෝග්‍රෑම් එක අපිත් එක්ක ආදරෙන් එකටගෙන ගත්ත දරුවන්ව අත්හරින්න නැතුව ඔවුන් වෙනුවෙන් මේ අපි ඉදිරියට පවත්වාගෙන යන වැඩපිළිවෙළවල් තුලදී ඔබ දන්නවා මේක ඉන්ඩස්ට්‍රි එකක්. මේක දුවන්න මුදල් අවශ්‍යයි. මේ මාස 3ක කාලයක් පුරාවට කරගෙන වගේම තව වසරක් පුරාවට මාස 12ක කාලයක් දරුවන්ට මේ දැනුම බෙදා දෙන්න, දරුවන්ව තව මට්ටමක් ඉදිරියට ගෙනියන්න, ඔවුන්ගේ භාෂා හැකියාව වර්ධනය කරන්න, ඉහළ ටොස්වල තබන්න තමයි අම්මේ තාත්තේ මේ ගාස්තුව ඔබෙන් අය කරන්න මම තීරණය කරේ. එතනදිත් ඔබට සුවිශේෂී අවස්ථාවක් හිමිලා තියෙනවා. ජූනි 30ට කලින් අපි ලියාපදිංචි වීම ජූනි 30 වසන් වෙනවා අම්මේ තාත්තේ. ඉතින් ජූනි 30ට කලින් ලියාපදිංචි වෙන ඔයාලා හැමෝටම ඔයාලගේ පුංචි පැටව හැමෝටම 50%කටත් වැඩි විශේෂ වටමක් යටතේ තමයි ඔබට මේ ගාස්තුවට මේ වැඩසටහන සමග සම්බන්ධ වෙන්න වරප්‍රසාදය ලැබෙන්නේ. ඒ වගේම තමයි ඔබට පුළුවන් ඔබට කැමති නම් මාසික ගාස්තු ක්‍රමයකට මාසෙන් මාසෙට පන්තියත් සමග සම්බන්ධ වෙන කිසිම ගැටලුවක් නැහැ. ඉතින් එතනදී ඔබට මාසික පන්ති ගාස්තු වශයෙන් රුපියල් 1000ක මුදලක් තමයි අපි ඔබෙන් අය කරන්නේ. ඉතින් ඔබට පුළුවන් මාසික ගෙවීමක් කරලා ඒ ආකාරයෙන්ුත් මේ ඔන්ලයින් ඉංග්‍රීසි ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම තමයි තව විශේෂ කාරණාවක් තියෙනවා. මං කලින් කිව්වා වගේ ඉංග්‍රීසි කියලා කියන්නේ භාෂාවක්, එක විෂයක් නෙමෙයි. ඉතින් ඒ නිසා මට අවශ්‍ය වෙනවා මගේ පුංචි දරුවෝ පන්තිට ආවට පස්සේ එයාලත් එක්ක කතා කරන්න. එයාලට එයාලගේ යාළුවොත් එක්ක කතා කරන්න අවස්ථා හදලා දෙන්න.
හරි ප්‍රායෝගිකව මේක ලස්සනට යන්න ඕනේ වැඩ කටයුත්තක් අම්මේ තාත්තා. ඒක හරියට වෙන විෂයක් ඉගෙන ගන්නකොට නම් ඔබ දන්නවා දරුවන්ට තියෙන්නේ ඔන්ලයින් ක්ලාස් එකේ ගුරුතුමිය කියන දේ අහගෙන උන්ට ඉගෙන ගන්න පුළුවන්, බලාගෙන ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ඉංග්‍රීසි ගත්තාම ඔවුන් ඉංග්‍රීසි කතා කරන්න ඕනේ. ඒ වගේම තමයි අම්මා තාත්තත් ළඟ ඉඳගෙන පුතත් එක්ක ඒ ලෙසන්ස් අහගෙන ඉඳලා දරුවත් එක්ක ගෙදරදී ඉංග්‍රීසි ටිකක් කතා කරන්න ඕනේ. ඒ වාකරට පුහුණු වෙන්න ඕනේ. මොකද එහෙම කැපවීමක් අම්මට තාත්තට කරන්න පුළුවන් නම් අපිට මේක හරි පහසු දෙයක් බවට පත් වෙනවා. ඉංග්‍රීසි වලින් හිතන්න පටන් ගන්න එක, ආයාසයක් නැතුව කතා කරන්න පටන් ගන්න එක දරුවට තව දුරටත් හීනයක් වෙන්නේ නැහැ. ඉතින් මේ නිසාම මම තීරණය කරලා තියෙනවා මට දරුවන්ට පුද්ගලික වශයෙන් අවධානය යොමු කරන්න අවශ්‍ය වෙන නිසා අපි පළමු කණ්ඩායම කියන්නේ ජූනි 30 වෙද්දී බඳව ගන්න පළමු කණ්ඩායම ලැබුණ 250ක වගේ ප්‍රමාණයකට සීමා කරන්න අපි රෙකෝඩින් එකක් හැමදාම ලබා දෙනවා අම්මා තාත්තා. අපි ෆ්‍රී ප්‍රෝග්‍රෑම් එකදී කරගෙන ආවා වගේම රෙකෝඩින්ස් ටික පිළිවෙලට පුතාලට YouTube හරහා බලන්න පුළුවන් විදිහට අපි ලබා දෙනවා. ඉතින් ඔබට පුළුවන් මේ විශේෂ ඩිස්කවුන්ට් එක යටතේ මාස 12ක් ඉගෙන ගන්න මාසෙකට රුපියල් 400ක වගේ මුදලක් තමයි ඔබ බෙදලා බැලුවොත් ඔබට තේරෙවි. ඉතින් මේ ගාස්තුව යටතේ ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්නම් මම කලින් අනිත් ක්‍රමය ඔබට පැහැදිලි කරා. ඉතින් පළමු කණ්ඩායමේ පළමු ළමුන් 250ගේ කණ්ඩායම අපි පුරුදු පරිදි සිකුරාදා සවස් 6 සිට රාත්‍රී 8 දක්වා පන්ති පවත්වනවා. ඉන් එහාට දෙවැනි කණ්ඩායමට අපි වෙනම දවසක් ඒ ස්ථාය යොදා ගන්නවා. මොකද ලොකු කණ්ඩායමක් ළමුන් දහස් ගණනක් සමග මට මේ ඉංග්‍රීසි කියන ලැන්ග්වේජ් එක පුතාලගේ අඩුපාඩු හදමින්, පුතාලගේ ගෙදර වැඩ බලමින්, පුතාලත් එක්ක කතා කරමින් කිරීම ප්‍රායෝගිකව සාර්ථක වැඩක් නොවන නිසා. ඉතින් මං හිතනවා අම්මා තාත්තා මාත් එක්ක එකග වෙයි කියලා. ඉතින් ඔබට පුළුවන් පළමු කණ්ඩායමට ඉක්මනින්ම ලියාපදිංචි වෙන්න. ඔබට ජූනි 30 දක්වා කාලය තියෙනවා. මේ විශේෂ වට්ටමත් ඔබට ඒ දක්වාම වේවෘතයි. අම්මා තාත්තට පුළුවන් කල වේලා ඇතුව ඔබේ දරුවාගේ ආසනය වෙන් කරවා ගන්න. ඉතින් මේ තමයි අපේ දෙමව්පියෝ අපිත් එක්ක එකතු වෙලා ගාස්තුවක් ගෙවලා පන්තියකට සම්බන්ධ වෙන්න පළමු අවස්ථාව. ඉතින් මම පැහැදිලිව කියන්න ඕනේ ඔබ කොහොමද මගේ ඉංග්‍රීසි ක්ලාස් එක සඳහා සම්බන්ධ වීමේදී ගාස්තු ගෙවන්න කියන එක. ඉතින් මීට අදාළ බැංකු ගිණුම් විස්තර ඔබ කොහොමද මුදල් ගෙවන්න ඕන කියන උපදෙස් ටික ඔබ රිසිට් පතේ විය යුතු ආකාරය ඔබේ දරුවාගේ නම, දුරකථන අංකය සහ බාරකරුවාගේ නම මේ සියල්ල සටහන් කරලා තමයි ඔබ රිසිට් පතේ ඡායාරූපයක් අපිට එවන්න ඕනි. ඒ වගේම ඔබ ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් එකක් විදිහට නම් බෑන් ට්‍රාන්ස්ෆර් එකක් විදිහට නම් ඔබේ ගාස්තුව ගෙවීම සිදු කරන්නේ ඔබට පුළුවන් ඔබේ ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් එක කිරීමේදී එහි ඩිස්ක්‍රිප්ෂන් එකට ඔබේ පුංචි පැටියාගේ දුවගේ පුතාගේ නම යොදලා අපිට ලියාපදිංචි වීමේදී ලබා දෙන නම පමණක් භාවිතා කරන්න. ඒ නම යොදන්න අම්මා තාත්තගේ නම නෙමෙයි දරුවාගේ නම. ඒ නම යොදලා ට්‍රාන්සැක්ෂන් එක කරලා ඔබට පුළුවන් එහි ස්ක්‍රීන්ෂොට් එකක් අපිට එවන්න. ඉතින් මේ තමයි ඔබේ රිසිට් පත් සහ මේ ක්ලාස් එක සම්බන්ධයෙන් ඔබට තියෙන ඕනම ගැටලුවක්, ඕනම විමසීමක් යොමු කරන්න ඕනි. දුරකථන අංකය, එකම දුරකථන අංකය, මේ දුරකථන අංකයේ පමණක් පාවිච්චි කරන්න කියලා මම ආදරයෙන් මතක් කරනවා. ඉතින් මේ අංකය හරහා අපේ කාර්ය මණ්ඩලයේ සමාජිකයින් නිරතුරුවම සූදානම් සිටිනවා ඔබට පිළිතුරු සපයන්න, ඔබට උපකාර කරන්න. අවශ්‍ය අවස්ථාවලදී ඔබට මට කතා කරන්න අවශ්‍යයි නම් ගුරුවරිය විදිහට ඔබට පුළුවන් ඒ සඳහාත් මේ දුරකථන අංකය භාවිතා කරන්න. අවශ්‍ය අවස්ථාවලදී සෑම දෙමව්පියෙක්ටම විශේෂ සම්බන්ධ ගැටළු වලට පිළිතුරු සැපයීමට මම බැඳී සිටිනවා. ඉතින් තව කාරණාවක් තමයි අපේ පුංචි පැටවුන්ට තේරෙන්නේ නැහැනේ ගුරුවරයෙක් තෝරගන්න. අම්මා තාත්තා තමයි ඕන් වෙනුවෙන් මේ දේ කරලා දෙන්න ඕනේ. ඉතින් හොඳම දේ දරුවන්ට දෙමව්පියෙක් විදිහට මමත් අම්මා කෙනෙක්. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ මගේ දරුවට හැම අතින්ම හොඳම දේ ලබා දෙන්න. ඉතින් අද ගත්තාම සමාජ මාධ්‍ය හරහා විශේෂයෙන් ඕනතරම් ගුරුවරු බිහි වෙනව ඔබ දැකලා ඇති. හැබැයි මේ අතරින් හොඳ ගුරුවරයෙක් තෝරා ගැනීමේදී, වගකීමක් සහිත ගුරුවරයෙක් තෝරා ගැනීමේදී, දක්ෂ ගුරුවරයෙක් තෝරා ගැනීමේදී ඔබ බලන්න ඕන යම් දේවල් කීපයක් තියෙනවා. මේ පුද්ගලයා මගේ දරුවට මඟ පෙන්වීමක් කරන්න සුදුසු වේද? මගේ දරුවට උගන්වන්න සුදුසු වේද? නිවැරදි දැනුමක් ඔහු හෝ ඈ ගාව තියෙනවද? ඉතින් මේ සම්බන්ධයෙන් අම්මා තාත්තා අනිවාර්යෙන් හොයලා බලන්න ඕනනේ. ඉතින් මම ගැන අද මම චුට්ටක් කතා කරන්න හිතුවා. මේ පුංචි පැටව වගේම මමත් මුහුණ දුන්නා 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට. ඉතින් මම අධ්‍යාපනය ලැබුවේ කැලගෙඩි හේන අශෝක ප්‍රාථමික විද්‍යාලයේ. මම එතනින් පටන් ගන්න. ඉතින් ශිෂ්‍යත්වයේ ගත්තොත් එහෙම 2003 වර්ෂයේ තමයි පුතාලගේ ටීචර් 5 වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්නේ. ඉතින් ඒ කාලේ
අපේ කටයුම් ලකුණ උනේ ලකුණු 137ක්. ඉතින් මට පුළුවන් වුණා මගේ මේ පාසලේ වැඩිම ලකුණ ලබාගත ශිෂ්‍යාව විදිහට ඒ කාලේ විභාගය සමත් වෙන්න මම ස්කෝර් කරා ලකුණු 168ක ප්‍රමාණයක්. ශිෂ්‍යත් විභාගය සමත් වෙලා එකත් එක්ක මම අතුලත් වෙනවා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට. නම කිව් පමණින් ඔබ හොඳින්ම හඳුනන ලංකාවට අති දක්ෂ පුරවැසියන් විද්‍යාර්ථීන් බිහි කරන පාසලක්. ඉතින් මේ පාසලේ තමයි මම 6 වසරේ සිට උසස් පෙළ දක්වාම ඉගෙනුම් කටයුතු කරන්නේ. සාමාන්‍ය පෙළ විභාගයට ඒ සාමාර්ථ 8ක් සී සාමාර්ථයක් සහිතව ඉහළින් සමත් වෙනවා. ඒ වගේම උසස් පෙළ මම අධ්‍යාපනය ලබනවා වාණිජ විෂය ධාරාවෙන්. එහිදීත් ඒ සාමාර්ථ 3ක් සහිතව ගම්පහ දිස්ත්‍රික්කයෙන් 38 වෙනි ස්ථානය ලබාගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබන්න මම සමත් වෙනවා. මගේ ප්‍රථම උපාධිය මම ලබා ගන්නේ ව්‍යවහාරික ගණකාධිකරණය කියන අංශයෙන්. ඒක තමයි මගේ විෂයපතේ උනේ. හැබැයි මම උපාධිය හදාරපු මාධ්‍ය ඉංග්‍රීසි මාධ්‍ය සම්පූර්ණ ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි අධ්‍යාපන කටයුතු කරේ. ඒ වගේම බ්‍රිතාන්‍ය කවුන්සිලය ඔබ දන්නා බ්‍රිටිෂ් කවුන්සිල් ආයතනය ලොව පිළිගත් ඉහළම ඉංග්‍රීසි භාෂා අධ්‍යාපන ආයතන. ඉතින් මෙහි ඉන්ටර්මීඩියට් මේ අධ්‍යයනයන් සියල්ලම සාර්ථකව අවසන් කරපු කෙනෙක් පුතාලගේ ටීචර්. ඒ වගේම විදේශ ගුරුවරුන් සමග නැත්නම් නේටිව් ටීචර්ස්ලාත් එක්ක තමයි අපි අධ්‍යාපන කටයුතු සිදු කරේ. ඒ වගේම AAT නැත්නම් ගණකාධිකරණ ශිල්පී ආයතනයේ මම සමාජිකාවක්. ඒ වගේම තමයි එහි අවසාන අධීරයේදී විගණනය විෂය ධාරාව යටතේ ලංකාවේ ප්‍රථම ස්ථාන ලබා ගන්න මට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ සහතික පත්‍ර මේ හැම දෙයක්ම ඔබට අවශ්‍ය නම් බලා ගන්න පුළුවන්, අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම අපේ දෙමාපියෝ දන්නවා ගණකාධිකරණය ඒ වගේම ගිණුම්කරණය කියන ශාස්ත්‍රය සම්බන්ධයෙන් ගත්තාම හරි සංකීර්ණ විභාගයක් තමයි වරලත් ගණකාධිකරණය කියන්නේ. අපි සම්පූර්ණ අධ්‍යාපන කටයුතු කරන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. එහිදී වරලත් ගණකාධිකරණය නැත්නම් chartered accountancy past finalist කෙනෙක් විදිහට මම සමත් වෙලා තිනවා. ඒක අවසාන අධීරත් ඊටම සාර්ථකව මම සම්පූර්ණ කරලා තියෙනවා. ඒ වගේම මම මගේ උපාධිය හදාරන අතරතුරම තමයි මගේ වෘත්ති ජීවිතය ආරම්භ කරන්නේ. මට පුළුවන් වෙනවා ලංකාවේ ප්‍රමුඛතම සමාගම් ශාලය සමග සම්බන්ධ වෙන්න. එහිදී ගණකාධිකාරිවරයෙක් විදිහට වසර 5ක වෘත්තීමය පළපුරුද්දක් මා සතුයි. ඉතින් වෘත්තීය විනය සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක හැසිරවීම සම්බන්ධයෙන් රටවල් ගණනාවක ගණදෙනුකරුවන් සමග මට වැඩ කටයුතු කරන්න අවස්ථාව හමු වුණා. ඉතින් එහිදී අපේ දිනදා වෘත්ති ජීවිතයේදී ඉදිරිපත් කිරීමවලදී මේ හැම තැනකදීම ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක පරිහරණය කිරීම සම්බන්ධයෙන් කතා කිරීම සම්බන්ධයෙන් අපි කියන්නේ hands on experience එකක් කියලා. ඒ කියන්නේ ප්‍රායෝගික අත්දැකීම් විශාල ප්‍රමාණයක් මා සතුයි. ඉතින් ඊට පස්සේ මම කුඩා කාලේ ඉඳලා මම බ්‍රිතාන්‍ය කවුන්සිලයේ අධ්‍යාපනය ලබන කාලේ ඉඳලම මා තුළ තිබුණ පැෂන් එක ගුරු වෘත්තිය විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම කියන දේ සම්බන්ධයෙන් මම කටයුතු පටන් ගන්නවා. ඉතින් මේ වෙද්දී දරුවන්ට දෙවෙනි භාෂාවක් විදිහට second language එකක් විදිහට ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම සම්බන්ධයෙන් මගේ ඊළඟ උපාධිය මම හදාරමින් සිටිනවා විදේශ විශ්වවිද්‍යාලයක් සමග. ඉතින් මේ තමයි මම දැනට කරමින් යන වැඩ කටයුතු සහ මගේ අධ්‍යාපනික පසුබිම. ඉතින් මම මේ සම්බන්ධයෙන් යම් වෙලාවක් අරගෙන කතා කරපු එකම හේතුව තමයි අම්ම තාත්තා දන්නවා විශේෂයෙන් ලංකාව වගේ රටක අද වෙද්දී සමාජ මාධ්‍ය හරහා විශේෂයෙන්ම විශාල ගුරු ප්‍රමාණයක් බිහි වෙලා තියෙනවා, බිහි වෙමින් පවතිනවා. ඉතින් ගොඩක් තැන්වලදී ආරම්භ කරන කටයුතු පොරොන්දු ආකාරයෙන්ම අවසන් නොවන බවක් අපි දැකලා තියෙනවා. ඒ ගුණාත්මක බව වෙනස් වෙනවා අපි දැකලා තියෙනවා. තමන්ට නොමැති සුදුසුකම් තිබෙන බව හුවා දක්වමින් සමහර වෙලාවට වෘත්ති විනය ආචාර ධර්ම කඩවෙන අවස්ථා අපි දැකලා තියෙනවා. ඉතින් තමන්ගේ දරුවට මඟ පෙන්වීමක් කරන්න මේ පුද්ගලයාට පුළුවන්ද? තමන්ගේ දරුවට හොඳ ආචාර ධර්ම හොඳ විනයක් සහිතව ලබා දෙන්න මේ ගුරුවරයාට ගුරුවරියට පුළුවන්ද? මගේ දරුවාට උගන්වන මේ ගුරුවරියට අධ්‍යාපනය සම්බන්ධයෙන් තියෙන අත්දැකීම කොයි වගේද? ඉතින් මේ සම්බන්ධයෙන් අම්මා තාත්තා දැනගත යුතුයි කියලා මට හිතුණා සහ ඔබ දැනගන්න කැමති ඇති කියලා මට හිතුණා. ඉතින් ඒ නිසා තමයි මම මේ මතක් කිරීමත් මෙතනටම එකතු කරේ. ඉතින් මේ විදිහට මාස 3ක කාලයක් පුරාවට අම්මා තාත්තේ මගේ ආදරණීය පැටව් අපි හැමෝම එකතු වෙලා පද්ම ටීචර්ත් එක්ක මම ඉංග්‍රීසි කෝච් තිල්හාරා අපි දෙන්නම එකතු වෙලා කරපු මේ වැඩසටහනේ මම දැන් කතා කරන්නේ කොහොමද ඉංග්‍රීසි පන්තිය අවසන් වෙන්නේ කියන එක. මම පුතාලා මුණ ගැහෙනවා තව දින දෙකක්. ජූනි 27 සිකුරාදා අපි පුරුදු විදිහටම හම්බ වෙනවා සවස් 6ට. ඒ වගේම තමයි තව එක දවසක් ටීචර්ලව හම්බ වෙනවා ඒ ප්‍රෝග්‍රෑම් එක යටතේ. ඒ තමයි ජූනි 30 වෙනිදා. ඔන්න අලුත් දවසක් මේ ප්‍රෝග්‍රෑම් එකට නෙමෙයි ඉංග්‍රීසි වලට. සාමාන්‍යයෙන් මන්ඩේ ක්ලාස් කරන්නේ පද්මි ටීචර්නේ. හැබැයි මේ ජූනි 30 සඳුදා දිනේ
පුතාලගේ ඉංග්‍රීසි ටීචර් කෝච් දිල්හාරා ඔයාලව හම්බ වෙන්න එනවා පුතාලගේ අවසාන ලයිව් සෙෂන් එකත් සමග අවසාන ලයිව් ක්ලාස් එකත් සමග අපේ grade 2 ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකේ නොමිලේ පැවැත් වූ මාස 3ක පදනම් පාඨමාලාවේ අවසාන සෙෂන් එක විදිහට. ඉතින් මං කැමතියි මං ආදරෙන් ඉල්ලන්න කැමතියි මතක් කරන්න කැමතියි මාස 3ක කාලයක් යන ලොකු කාලයක්. ඉතින් මේ කාලය පුරාවට අපේ දරු පැටවුන්ට සහයෝගය දෙන්න අපේ ආදරණීය අම්මා තාත්තා ගෙදර ඉන්නවා නම් ආච්චි අම්මා සීයා මට මං ගොඩක් කලාවට ඒ වගේම දකිනවා චුටි අක්කිලා අයියලා තමන්ගේ මාළට නංගිට දව කරනවා. එයාලා දිරිගන්වනවා නංගි කියන්න මල්ලි කියන්න කියලා දිරිගන්වනවා මොටිවේට් කරනවා. අපි පවුලක් වශයෙන් තමයි එකතු වෙලා මේ වැඩ කටයුතු හරිම ආදරණීය කරගෙන ආවේ. ඉතින් පුළුවන් නම් අනිවාර්යෙන්ම අවසාන දිනේ අවසාන මේ දින දෙක පුරාවට පුළුවන් අම්මා තාත්තත් කැමරාවට එන්න අපි ආසයි බලන්න දකින්න ඔබ මුණ ගැහෙන්න. මොකද ඔබේ දුන සහයෝගය මේ පුංචි පැටව පුංචි පැල වගේ අපි වතුර දාලා පොහොර දාලා හරි ආදරෙන් පැල බලා ගන්න ඕනි. අපි හරි ආදරෙන් එයාලට සහයෝගය අත්දලා දෙන්න ඕනි. ඉතින් අම්මා තාත්තා ඒ කරන කාර්යතාවය හරි සුළුපටු නැහැ. අධ්‍යාපනය කියලා කියන්නේ හැම දරුවෙක්ටම ලැබෙන්න ඕනි අත්තට දෙකක්. අපි දන්නවා අධ්‍යාපනය නිසාම අද අපි මේ ඉන්න තැන්වල ඉන්න පිරිසක් විදිහට අධ්‍යාපනයේ වටිනාකම. ඉතින් අපේ දරු පැටවුන්ට මේ තැබුව පියවර ඉදිරියටම ගෙනියන්න, ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න ඔබ අපිත් එක්ක අත්වල බැඳ ගනිවි කියලා මම තරයේම විශ්වාස කරනවා. මේ පවත්වාගෙන ආපු විශ්වාසය අඛණ්ඩව ඉදිරියටත් ඔබේ දරුවන් වෙනුවෙන් ඔබ වෙනුවෙන් තබන බවට මම පොරොන්දු වෙනවා. ඉතින් අම්මේ තාත්තේ මේ ආදරණීය ආරාධනාව කරන ගමන්ම මම එහෙනම් ඔබේ සීලම් වැඩ කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මෙතනින් සමුගන්නවා. අපේ මීළඟ වැඩසටහන සමග ඉදිරියට සම්බන්ධ වෙමු. ඔබට ඕනෑම විමසීමක් සඳහා මේ දුරකථන අංකය විවෘතයි. එහෙනම් අයබෝවන්.